අයිස් මිලිග්‍රෑම් 2045ක් සමග නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ මස්සිනා අත්අඩංගුවට ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තමයි තොරතුරු වාර්තා කරන්නේ. අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2045ක් ළඟ තබාගෙන සිටි බව කියන නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ මස්සිනා ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 28 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 25 සැවරිදි තරුණයෙක් කියලා තමයි අද වාර්තා කරන්නේ. ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිසියට ලද තොරතුරක් මත වැටලීම සිදු කර අයිස් මත්ද්‍රව්‍යද සමග මෙම තරුණයා අත්අඩංගුවට ගන්නා ලදයි උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීප පුවත්පතට ප්‍රකාශ කළා කියලා තමයි අද වාර්තා කර තිබෙන්නේ. පරීක්ෂණයේ අනතුරුව සැකකාර තරුණයා ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා කියලා තමයි අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය වාර්තා කරලා තිබෙන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් විදිහට වාර්තා කර තිබෙනවා. එකපාර නේද? පොඩ්ඩක් ඔළුවත් ගසලා බැලුවා මේ නියෝජ්‍ය අමාත්‍යවරුගේ මස්සන කෙනෙක් කියලා තියෙන්නේ මේ කවුද ඒ මල් පැලේ? සුවඳ හමන ඒ මල් පැලේ නේද? නමක් තිබ්බනම් හරි මේකේ කියලා දාන්න මල් පැලේ කවුද කියලා. මල් පැල නේද? සුවඳ හමනවා, කහ වතුරෙන් නෑවුවා, රතු පළසින් ගෙනාවා, අම්මෝ මෙහෙම කට්ටියක් හඳෙත් නෑ කියලා තමයි කිව්වේ. කවුද කියලා ඉතින් බලා ගන්න පුළුවන්. ඉස්සරහට තොරතුරු අනාවරණය වෙන්නේ ජාතක පුවත්පත් වාර්තා කරහිනේ ඒවත් නේද?